කළු අම්මා කන්නෙත් නෑ බොන්නෙත් නෑ පැටව දාන්නෙත් නෑ වෙනේ උන්ගේ හරක් කිලෝමීටර් 10යි 15 ඒකට පැටවෙක් දාගන්න හොඳ වේවා සිරිපාලයා ඉන්න නම්බරයක් කතා කරන්න කියලා මොකද පසුවයි ඒක ගන්න ඕන හලෝ කොහෙන්ද මේ පසුවයිද කාලේ පොල්බක මූණ පොල්බක මූණ පොල්බක මූණ නෙමෙයි පොල්බක මූණේ ඔව් පසුවයිද කාලේ මම හලුවා මට මේ පැටවෙක් ගන්න කියලා කතා කරේ ඔව් නෑ මම සත්තුන්ට විතරයි බෙහෙත් කරන්නේ ඔව් නෑ සතෙක් තමයි එළදෙනක් ඔව් එළදෙන සතෙක්ද හෙට උදේ එන්නම් එහෙනම් සතා නාවලා පිරිසුදු කරලා තියන්න ඔව් මම එතින් කෝල්ලා ගන්නම් හරි මං සතා නාවලා පිරිසුදු කරලා තියන්නකෝ මහත්තයා එනවනේ එහෙනම් මේ නම්බර ගන්න ඔව් හරි බුදුසරණයි අපේ බුදුසරණයි මතක් කරලා එන්න ඕනේ හරිද මතක් කරලා මෙන්න ඕ හරි බුදුසරණ හරි මේ සුදාගොල් මහත්තයා ගෙදර කොහොමද තියෙන්නේ? මම නෑ වැඩි දන්නේ නෑ සුදා කියන්නේ කවුද කියලා. හරි. තව නෑ නේ අකෝ දොස්තරයා කතා කරෙත් නෑ. හෙලෝ ලොකුනේ දොස්තර මහත්තයෝ මේ ග්‍රාන්ඩ් දැන් කීපාරක් වටේම ගියානේ මම මේ බලා හිටියේ මම මේ බලා ඉන්නේ ඔක්කොම කරලා බලා ඉන්නේ ඇයි ඒ ගියත් එතනමනේ දැන් කොච්චර ගියත් හරිය තැනට ඇවිල්ලා තින වටේ ගියා ඔව් හරි තැන එක තමයි දැන් මගුලක් කියන්න එපා ඔයි හරියට කියනවා ඉන්න තැන ඩ්‍රෙස් එකක් කියනවා මොකක්ද අනේ එතනම හරියට කියනවා ඉන්න තැන සිය බල ගහන්න ඒක යට ඒක හැපැත්ත ගෙදර තියෙන්නේ හැපැත්ත ඔව් මං ඉන්නවා ඔව් ඒ ළඟ එක දුර තියෙන්නේ ඕක එන්න කොහොම දවසම කාලේ කරන්න බෑ අපිට වෙන වැඩ තියෙනවා තව මොන මගුලක්ද මේක එමත් ඒ දොස්තරාට මේ කියපු තැන මෙතන නේද ඔව් මෙතන තමයි ඔව් ඔසම ඉවරයි මා රස්තියා දෙන්නේ පොඩක් ඉන්න මං එනකම් මම දුවමත් මාර වදේන්න දුන්නේ ඈ දවසම ඉවරන්නේ තමයි වැඩ අපිට තියෙනවා මේ වගේ තමයි වැඩ දෙකක් තුනක් ඉවරන්නේ මිස් රස්තාව ගන්න බා හරියට ඩ්‍රෙස් එක හරියට කියන දෙයක් දොස්තර මහත්තයෝ කොහොමද ඔය මොකද්ද කුෂි මහින්චනය කරන්නේ මෙහෙමයි අපරාධේ දාන්නවා නම් අපේ මැනිකට අක්පා කර තිබ්බෝක ඩොක්ටර් මහත්තයා දානවා ඉස්සරහ යා
අපි පලක් වෙනවා. අපි වැස්සි බැඳලා ඉන්නේ කොහෙද? නෑ නැස්තර මහත්තයෝ. අතන තමයි තන. අත බැඳගෙන නාවලා හොඳ කරලා ඔක්කොම කරලා තියෙන්නේ. හරි. නෑ ලොකු නෑ එන්න. මට නම් බෑ දොස්තරමාට මට බෑ මම ඔක මගේ දරුවෙක් හදාගත්තා ඔක. මට බෑ දොස්තරමාට වැඩ ගන්න දොස්තරමාට වැඩ ගන්න. මම ඉන්න. දොස්තරමාට වැඩ ගන්න. Ấy support tay coi thì ăn đâu hôn đi ok đi nữa වැඩේ හරිද? දැන් ඉන්නවනේ. පොඩ්ඩක් ඉන්නවා. මං ඔතන මං ඔලී ඇනේ පුත් ගහලා තියෙන්නේ. ඒ මොකටද? දොස්තර මහත්තයා කල්ෂමෙන් ලාගන්නේ.